කොහොමද ඔයාලට? ඉතින් ඔන්න ඊයේ දවල්ට මං හදාගත්ත රසම රස මෙනු එක තමයි අද අරගෙන ආවේ. මේක හොඳටම ගැලපෙන රසවත් මෙනු එකක්. ඒ නිසා මං හිතුවා මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් එන්නකෝ මං උයපු දේවල් ටික ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් මම උයන්න ලෑස්තුනේ 10ක් මාරට වගේ. ඉතින් උයන්න කලින් මං හිතුවා කහ ටිකක් බොන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ග්ලාස් කෙටල් එක ලිපේ තියාගත්තා. ඔන්න ඉතින් ඔයගොල්ලෝ අහන්න කලින් මං කියන්නම් මෙන්න මේ ග්ලාස් කෙටල් එක අපේ ස්ටොක් එකට ඇවිල්ලා තිනවා. කැමති කෙනෙකුට ඕන ගන්න පුළුවන්. ඒ අතරේ මම හදන්නේ අනිත් අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගන්න. සාමාන්‍ය මං උයන්න කලින් අවශ්‍ය කරන ඔක්කොම ටික එකපාර ලෑස්ති කරගන්නවා. එතකොට හරිම ලේසියි උයන්න. ටක් ගාලා උයා ගන්නත් පුළුවන්. ඔක්කොම ටික ලෑස්ති කරගත්තට පස්සේ තමයි මම ලිපේ තියාගන්නේ. ඉතින් මම මුලින්ම බත් එක ලිපේ තියාගත්තා. අද මං හදන්නේ රතු හාල්. ඉතින් මම සාමාන්‍ය කෑම හදන්නේ දවල්ට විතරයි. රෑට මේ කෑම එක වෙනස් වෙනවා. බත් එක ලිපේ තියාගත්තට පස්සේ මම හදන්නේ මටන් කරි එක හදාගන්න. ඉතින් මටන් කන්නේ මමයි හස්බන්ඩුයි විතරයි. සාමාන්‍යයෙන් මම මටන් කරි එක හදද්දි වතුර දාන්නේ නැහැ. මටන් එකේ තියෙන වතුරෙන්ම තමයි මම කරි එක හදාගන්නේ. ඉතින් මටන් කරි එක හදද්දී අනිවාර්යෙන්ම ඔයගලන්ට කියනවනේ ගරම් මසාලා මේ සැන්දක් වගේ එකතු කරන්න මාරම රසයි එතකොට. ඊළඟට මම හදන්න යන්නේ වට්ටක කරි එක. ඉතින් මම අද වට්ටක එක හදන්නේ පොල් ලබා අඹරලා නෙමෙයි. මුලින්ම මම වට්ටක ටික තම්බ ගන්නවා. හොඳින් තැම්බුණාට පස්සේ උකු පොල් කිරි ටිකක් දා ගන්නවා. ඊළඟට මම භාජනයක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ තෙල් ටිකක් දාලා ඒකට කපාගත්ත ලුණු කරපිංචා වියලි මිරිස් ටිකක් දාලා චුට්ටක් බැද ගන්නවා. ඊට පස්සේ මම ඒකට එකතු කර ගන්නවා අබ ටිකක් සහ සූදුරු ටිකක්. අනිවාර්යයෙන්ම සූදුරු තෙලේ බෙදුනම තමයි සූදුරු වල තියෙන ගුණ උඩට එන්නේ. ඉතින් මම සූදුරු ටිකකුත් දාලා මේ ටික හොඳට බැද ගන්නවා. ඊළඟට හොඳින් බෙදුනට පස්සේ වට්ටක ටික නැවත දා ගන්නවා. පොඩ්ඩක් කිරි එක හිඳීගෙන එද්දී ඒකට සීනි ටිකක් සහ කම්බිරිස් ටිකක් දා ගන්නවා. ඊළඟට මම හදන්නේ කංකුන් ටික තෙල් දා ගන්න. ඉතින් තෙලට කපාගත්ත සුදු ලුණු ටිකක් රවුමට කපලා වැඩිපුර එකතු කර ගන්නවා. ලුණු ටිකක් වියලි මිරිස් ටිකක් එහෙම එකතු කරලා ලුණු ටික පොඩ්ඩක් බැදීගෙන එද්දී මම ඒකට එකතු කර ගන්නවා කංකුන් ටික. ඉතින් කංකුන් ගොඩාක් වෙලා ලිපේ තියාගන්නේ නැහැ. මම මේකට උඹලා කඩ ටිකකුත් දාගත්තා. ඉතින් ඔන්න මගේ කංකුන් තෙපරාදුව හරි. ඊට පස්සේ මම පොල් සම්බෝලෙකුත් හදාගත්තා. මේ මෙනු එකට අනිවාර්යෙන් පොල් සම්බෝලයක් තියෙන්න ඕනේ. එතකොට තමයි ගොඩක් රස. ඊළඟට මම හදන්නේ රසම රස සුදුලුණු බෙදුම ලෑස්ති කරගන්න. මම සුදුලුණු පොතු පිටින් හොඳට සෝදලා අරගෙන තියෙන්නේ. උඩ පොට්ටක් මෙන්න මේ වගේ කපලා අරගන්නවා. ඒකට මම එකතු කරගන්නවා මිරිස් කුඩු ටිකක්, ලුණු ටිකක් සහ ඔලිව් ඔයිල් ටිකක්. ඔලිව් ඔයිල් නැත්තම් බටර් ටිකක් උනත් ඔයාලට එකතු කරන්න පුළුවන්. හොඳට මික්ස් කරලා මේක එයා ෆ්‍රායි එකට දාන්න ඕනේ. විනාඩි 10ක් 15ක් වගේ දාගත්තා නම් හරි. ඉතින් වැඩිපුර තෙල් කෑම ආහාරයට ගත දවසටත් මේක හරිම හොඳයි. ඉතින් ඊට අමතරව පපඩම් ටිකකුත් හදාගත්තා. මොකද මගේ හස්බන්ඩ් පපඩම් කන හරිම ආසයි. එයාට පපඩම් තියෙනවනේ කෑමත් එක්ක. ඒ නිසාම පපඩම් ටිකකුත් ලෑස්ති කරගත්තා. ඉතින් බබාලා මටන් කන්න නැති නිසා ඒගොල්ලන්ට බිත්තර ටිකක් මේ විතර තියාගත්තා. ඔන්න මේ බිත්තර තම්බන කිකිලිත් ඔයගලන්ට ගන්න පුළුවන්. මේකත් අපේ ෂොප් එකට අලුතෙන්ම ආවේ. දැන් ඔන්න ඔක්කොම දේවල් ටික හදාගෙන ඉවරයි. ඉතින් මම ඔයගලන්ට පෙන්නන හදාගත්ත කෑම ටික මම හදාගත්තා. රසම රස මටන් කරි එකක්, ඊළඟට වට්ටක කරි එකක්, කංකුන් තෙල් දාලා පොල් සම්බෝල හදලා, සුදු ලුණු බැදලා, ඊට අමතරව පපඩම්. ඔන්න ඕක තමයි මං ඊයේ දවල්ට හදාගත්ත රසම රස මෙනු එක. ඔන්න ඒ නිසාම තමයි ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන ආවේ.